Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද ගෙනාව මිනි vlog එකක් මායි මගේ යාළුවයි ගියපු date එකක vlog එකක්. අපි ඉතින් ගියේ සූ මේක මම ලොකුවට plan කරපු වීඩියෝ එකක් නෙමෙයි. හැබැයි පොඩි වීඩියෝ clips ටිකක් ගත්තා ඔයගොල්ලන්ට මිනි vlog එකක් මට ගේන්න පුළුවන් නිසා. මේක ගොඩාක් කාලයක් තිස්සේ අපි යන් කියලා ඉඳලා ගියපු එකක්. ඉතින් අපි කොහොම හරි අපිට නිවාඩු හම්බෙච්ච දවසක් ලැබිච්ච හැටිය අපි දැන් plan කරලා ගියා. ඉතින් ඔයගොල්ලොත් ළඟදී සූ ගියාද? ඔයගොල්ලෝ ගිහිල්ලා මොනවද ගත්ත experience කියලා පළවෙනි comment එකක් දාන්න යන්න. කොහොමත් යාළුවොත් එක්ක වැඩිය ඕනවට වඩා ඔයගොල්ලෝ trip plan කරන්න එපා. එතකොට දෙයක් වෙන්නේ නැති සම්භාවිතාව ගොඩක් වැඩි. ඒක මම අත්දැකීමෙන්ම තමයි කියන්නේ. හරි. අපි එහෙනම් දැන් vlog එකට යන්කෝ. ඇත්තටම මාත් මේ සූ ගියේ ගොඩාක් කාලයකට පස්සේ. ගොඩාක් කාලේ කියන්නේ කාලේ කොච්චරක්ද කියලාවත් මට මතක නැහැ. මං හිතන්නේ පොඩිම කාලේ ගියාට පස්සේ තමයි ගියේ. මොකද එහෙම යන්න කියලා ආසාවක් තිබ්බට එහෙම යන්නුන්නේ නැහැ. මං දන්නේ නැහැ එයි කියලා එහෙම යන්නුන්නේ නැහැ. ඉතින් අපි එහෙම plan කරගෙන මුලින් මෙයාව බලනවා මුලින් මේගොල්ලෝ බලනවා එහෙම බැලුවේ නැහැ. අපි මුලින්ම කුරුළු උයනට තමයි ගියේ. කුරුල්ලන්ව බලන්න. අපි දැන් ඇතුල් වෙන්නේ දේශීය කුරුළු උයනට. කුරුල්ලෝ විතරක් ඉන්නේ. බලමු මොන වගේ කුරුල්ලෝද අපිට හම්බෙන්නේ කියලා. Little Miss. මෙන්න මේ කුරුළු జాතිය එක කලර්ස් වලින් හිටියා. මං හිතන්නේ මේගොල්ලෝ කියන්නේ මැකෝ කියලා මට මතක විදිහට. ඒගොල්ලෝ හරිම ලස්සනයි පාටින් හිටියා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ව බලලා ඇවිදගෙන ගිහින් ගියා. මෙන්න මේ කම්මැලියෝ 4 දෙනෙක් හිටියා. දෙන්නෙක් බුදි දෙන්නෙක් ඇහැරිලා හිටියා. ඒගොල්ලෝ ඈතින් හිටියේ මොකද මං යාළුවට බයයි. මෙන්න ඉන්නවා ඔයගොල්ලෝ අඳුරන. ඔයගොල්ලන්ගේ යාළුවෙක් මෙතන ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. යාළුවත් එයා වගේද කියලා. මෙන්න මෙයා බලන්න තමයි හැමෝම වගේ පොරකකා හිටියේ සිම්බා. මෙයා හරිම කියුට්. මෙයා හරිම මන් දන්නේ හරිම මිනිස්සු හරිම ආසයි හැමෝම දුවගෙන යනවා එයාව බලන්න. එයා ඒ වෙලාවේ සෙල්ලම් කරන වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි අපි ගත්තේ. ඔන්න ඉතින් අපි එයාගේ කෝලම් ටිකත් බලලා ඊට පස්සේ මෙන්න මේ ගිරව් සෙට් එක බලන්න ආවා මාහයිගෙන් කෑ ගහන මාළ ගිරව් පාටින් හිටියා. මෙන්න මේ සතාගේ නම මොකද්ද කියලා මම දන්නේ නැහැ. මම හැබැයි වීඩියෝ එකක් අරන් තිනවා. ඊළඟට අපි ගියා මෙන්න මේ සුදු මං හිතන්නේ සුදු මොනරයි එයාගේ ගෑනු version එකයි පිරිමි version එකයි දෙකම හිටියා. අපි ඒ දෙන්නටත් හායි කියලා ආවා. අපෝ මෙයාගේ නම් මහ ලොකුකම මම ෆොටෝ එකක් ගන්නන්න ගිහුවම මේ බලන්නකො බෙල දික් කරන හැටි. ඔන්න ඊළඟට අපි ආව බලන්න කැලේ මහරජාව. පේනව නේද මහරජා මාර විදිහට ගාම්භීරව ඉන්න හැටි. ඇත්තටම එයා මාර හැන්සම් මං ඉතින් එයාට හායි කියලා අපි අත් එක්ක සෙල්ෆි එකකුත් ගත්තා. හැබැයි මං හිතන්නේ ආයේ බලන්නේ එයාගේ වයිෆ් දිහාද කොහෙද වයිෆ් බනීද නැද්ද වගේ එකක්. ඊළඟට අපේ චෙනමිගේ වදේ පොරේට මෙන්න මේ පැත්තේ සර්පයෝ ඉන්නයි කියලා උන්ව බලන්න ගියා. මං ඇත්තටම ආස නැහැ. මං හරිම බයයි. මේ පේනවනේ උන් කාලා බුදි. මෙන්න මේ කහපාට සර්පයා නම් මාර අපිරියයි ඔයගොල්ලන්ට බලද්දි පේනවා. හැබැයි ඉතින් මං ඒකෙත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. හැබැයි කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. උන් කාලා හොඳට බුදියගෙන තමයි හිටියේ. මේ ඉතින් අපි ඒගොල්ලන්වත් ඔක්කොම බලලා සීදේවි හැලෙයිත් ඔන්න බදාගෙන බුදියන් හිටියා. උන් දෙන්නටත් හායි කියලා බායි කියලා මෙන්න මේ ගල් ඉබ්බොන්ව බලන්නත් ආව. පේනවනේ ගොඩක් ඉන්නවා. මෙන්න මේ දෙන්න නම් හරීම අමාරුවෙන් තමයි යන්නේ විදගත්තේ. මට ඒක දැකලා හරිම දුකත් හිතුණා. බලන්නකෝ ඉතින් හිමීට ඇවිදිනවා. අපි හැමෝම අඳුරන අපි ආස කරන සතෙක් ඉන්නවා. බලන්න මෙයා ඔයාලගේ යාළුවා වගේද කියලා. මෙන්ෂන් කරන්න යන්න ඕගොල්ලන්ගේ යාළුවව. පල්ලෙහෙන්. උඩින්. කිව්ව විදිහටම කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ එහෙනම්. පෝනි ඉස්සරටත් අපි හායි කියලා අපි ගියා මෙන්න ඔයගොල්ලෝ මේ හැමදාම වගේ දකින අඳුරන යාළුවෝ දෙන්නෙක් බලන්න. උන් දෙන්නත් ඉතින් හොඳටම කනවා පේනවනේ. ඊට පස්සේ අපි ආයෙමත් මෙන්න මන් දන්නේ කුරුල්ලෝ జాතියක් හම්බුණා. අපි ඉතින් එක පාරවල් වල ගිහින් තැන් පැටලිලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔන්න පොඩි උන් සෙල්ලම් කරන තැනට ගිහින් ඔන්චිල්ලත් වැද්දා. මොකද දන්නවනේ ඉතින් ළමා මානසිකත්වයේ පොඩ්ඩක් ඒ වෙලාවට එනවා. මෙතන හිටිය සතා නම් ඇත්තටම පේන්නවත් හිටියේ නැහැ. ඌ ඉන්නවද නැද්ද කියලාවත් දැක්කේවත් නැහැ. ඔයගොල්ලෝගේ යාළුවෝ මෙන්ෂන් කරන් යන්න ඉන්නවද පල්ලෙහා.
ඔන්න ඉතින් හිපොපොටේමස්ගේ ජල කෙලියත් අපි බැලුවා. එයා හොඳට චිල් එකේ ආතල් එකේ වතුරේ බැහැලා ඉන්නවා. ඊට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ සුදු පාට වඳුරා. මම අද තමයි පළවෙනි වතාවට දැක්කේ. අද නෙමේ එදා. ඊට පස්සේ අපි ඇවිදගෙන ගියා. පොඩි වැස්සක් කඩම් පාත් වෙන වගේ සීන් එකක් තිබ්බ නිසා ඊටු සත්තු ටිකත් ඉක්මනට බලන්න ඕනි නිසා. මේ අපි යනවා. ඌක්. අහිංසක පාටයි. තමයි අල්ලන්නේ. වර්ෂාපතනයේ ඇද හැලෙනවා. අපි දැන් නැවතත් යනවා. හැබැයි මින් මැදුර බලා යනවා. මින් මැදුරේ මාළු ටිකක් බලලා යනවා. මහන්සි බඩගින්නයි ඔක්කොම එකට ඇවිල්ලා තිබ්බ හින්දා අපි අන්තිම වතාවට මාළු ටිකක් බලලා යන්න තීරණය කරා. මේ මාළුන්ගේ නම් ඇත්තටම කියව ගන්න බෑ. එක එක විකාර නම් තමයි උන්ට තියෙන්නේ. මේ මාළුන්ට නම් දැම්මේ කවුද කියලා තමයි මම ඇත්තටම කල්පනා කරේ. ගල්පාණ්ඩියා. ඔන්නම තමයි ඉතින් අපේ සූ ඩේට් එක අවසන් වුණේ. මේ මාසේ ඔයාලත් සූ ගියාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහෙන්. එහෙනම් තවත් vlog එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. අදට ගිහින් එන්නම්. බයි.